මගේ channel එක subscribe කර bell icon එක click කර මා සමග එක් වෙන්න තොරතුරු දැනගන්න. ආයිබෝවන් සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඊශ්‍රායලයෙන් ඉන්න ඔයාලට මේසන් ප්ලාස්ටර් දාපු අයට ඉතාම වැදගත් තොරතුරු ටිකක් තමයි මම අද ගේන්නේ. මීට කලින් මම වීඩියෝ එකක ගෙනාවා ප්ලාස්ටර් ගහන්න කලින් බිත්ති සකසා ගන්න විදිය. ඒක නිසා ඔයාලා ඒකත් බලා ගන්න. එකත් බලාගෙන මේකත් බලාගන්න. මේවා අනිවාර්යෙන් ඔයාලා හොඳට බලාගෙන ඔයාලා තේරුම් ගන්න මෙහි වැඩ වෙන්නේ මෙන්න මේ ආකාරයට තමයි කියලා. ඒක දැනගන්න තමයි මම ඔයාලට මේ වීඩියෝ එක ගේන්නේ. මොකද මෙහි ඇවිල්ලා ඔයාලට වැඩක් දුන්නොත් ඔයාලා අසරණ වෙනවා. අපිත් අසරණ වුණා, මමත් අසරණ වුණා. වැඩක් දීපුවම කරගන්න ගහන එකක නම්බරයක් දන්නේ මේ හැම එකකටම නම්බර තියෙනවා. ඒක නිසා මම ඔයාලට ඒ හැම එකක්ම කියලා දෙනවා. තේරුම් ගන්න මේ ගහන කපරාදුව මේක MP 75 කියලා තියෙනවා පොටි එක. ඒ පොටි එකෙන් තමයි මේක කපරාදු කරන්නේ. ඒකත් ඇන්ලා එන මැෂින් එකක් තියෙනවා. ඒ මැෂින් එකෙන් ඇන්ලා ඉන්නේ. ඉතින් මේක සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 5ක් විතර ඝනකමට ජඹුරු තියෙන දැන් වහන්න පුළුවන්. ඒක නිසා මේක ඇඬෙන මැෂින් එකකුත් තියෙනවා. අපි ඒකත් බලාගෙනම යන් ඉදිරියට. යාළුවනේ මම අර කියපු මැෂින් එක තමයි මේ තියෙන්නේ. මේකට බිම ඉඳලා එනවා පොටි මැෂින් එකකින් එන්නේ. අපිට අරතින් අරන්න කරන්න කිසිම දෙයක් නැහැ. මැෂින් එක යන්නේනවා. මේ තියෙන්නේ හැලිලා MP 75 එක පොටි එකක් සුදු පාට තියෙන්නේ. මේ බට තියෙනවා. මේ බට දිගේ ඔවා යනවා එහාට ටිකටම. බලා ගන්න හොඳට. ඔයාලටත් අනිවාර්යෙන් වැදගත්. අනිත් එක තමයි යාළුවනේ ලංකාවේ විදිහට අපිට බෑ වැඩ කරන්න. අනිවාර්යෙන්ම ඔයාලා මේ සිස්ටම් වලට හුරු වෙන්න ඕනේ. කොහෙන් හරි බලා ගන්න ඕනේ. අපිට ටෙස්ට් ගන්නකොට කියලා දෙන්නේ මේවා මේ විදිහට කරන්න, මේ ඇලුමිනියම් පටි මේ විදිහට තියන්නේ කියලා. අපි නිකන් ඔහේ කපරාදු කරනවා. ඒ විදිහට මේක කපරාදු කරන්න බෑ. ඒක නිසා හොඳට බලා ගන්න, තේරුම් ගන්න. ඔයාලගේ ජීවිතේ ප්‍රශ්නයක් නොවේ මෙහි වැඩ කරන්න පුළුවන් විදිහේ තොරතුරු ටිකක් ලබාගෙන ඒකේ අත්දැකීම් ඔයාලා වහින් හදාගෙන එන්න. එතකොට ඔයාලට ගැටලුවක් නැහැ. මේ තියෙන්නේ මැෂින් එක. ඕකෙන් ගහනවා ඔය දිච්චිය පෙරෙනවා. ඔය තියෙන ඇලුමිනියම් පටි මම කියපු අර ඇලුමිනියම් පටි තමයි ඔය තියෙන්නේ. දෙපැත්තේ තියලා එහා පැත්තේ කෙනා ඕකේ කටු තියෙන මට්ටම් ලීයක් තියෙන්නේ. ඒකෙන් ගානට අදිනවා ෆිනිෂින් වෙන්න. අද පළවෙනි දවසේ ඔක්කොම ගහලා ඕම තියෙන පොඩි පැට් වහගෙන යනවා. අද ෆිනිෂින් කරන්න බෑ. ඕක වේලෙන්න ඕනේ. වේලෙන්න දවසක් දෙකක් විතර වගේ යනවා. ඉතින් ෆිනිෂින් හැන්දකුත් තියෙනවා. ෆිනිෂින් හැන්දෙන් අර තියෙන පොඩි පැට් ටික වහගෙන ගානට මට්ටම් ලීයෙන් හදාගෙන යනවා. මේක මහ ලොකු දෙයක් නෑ. ඉතින් මේ අපිට පොඩ්ඩක් අර අතහුරු වුණා නම් මේක ලොකු දෙයක් නෑ. ඉතින් මැෂින් එකෙන් බඩු වෙනවා. අපි ළඟට අපිට තියෙන්නේ ගහගෙන යන්න දෙන්නෙක් හිටියා නම් සාමාන්‍යයෙන් මර්ගඩි 5000ක් විතර දවසට ගහන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නෑ. ඊටත් වැඩි මිසක් අඩු නෑ. බය වෙන්න එපා. ඔයාලගේ ජීවිතේ දිනන්න අනිවාර්යෙන් ජයවා. අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.